Hello everyone and welcome back to Nema's Diary. ඔන්න මගේ යුනිවර්සිටි ලයිෆ් එකේ තවත් එක ලස්සන දවසක් ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි දැන් මේ හදන්නේ. අපේ හොස්ටල් එකට පේන ලස්සන වීව් එකක් තමයි මම දැන් මේ ඔයගොල්ලන්ට පෙන්නුවේ. මේ දැන් ඔයගොල්ලෝ දකින්නේ අපේ හොස්ටල් එකේ තියෙන ස්ටඩි රූම් එක. ඔන්න මම දැන් ගොඩක් කාලයක් තිස්සේ ගොඩ ගහගෙන හිටපු නෝට්ස් වගේක් හදන් තමයි දැන් මේ යන්නේ. ඉතින් මේ නෝට්ස් ටික හදලා මම අද බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ත් එක්ක මගේ බුලට් ජර්නල් එක හදන්න. ඉතින් බලන් ඉමු කොහොමද මේක වෙන්නේ කියලා. මේ වීඩියෝ එක බලන ඔයා අදම නම් මගේ වීඩියෝ එකක් බලන්නේ ඔයාව ගොඩක් ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මගේ වීඩියෝස් ගොඩක් බලන්නේ A-levels කරන නංගිලා මල්ලා වගේම දැන් කැම්පස් යන බලාපොරොත්තුෙන් ඉන්න නංගිලා මල්ලිලා. ඉතින් මම ඒගොල්ලෝ වෙනුවෙන්ම WhatsApp channel එකක් හැදුවා. ඒගොල්ලන්ට යුනිවර්සිටි එක සම්බන්ධව තියෙන details දැනගන්න වගේම ඒගොල්ලන් කරන degree සම්බන්ධව විස්තර අරගෙන එන්න. ඉතින් ඒකට මම WhatsApp channel එකක් හැදුවා අලුතෙන්. ඒ channel එකේ link එක මම description box එකේ දාලා තියන්නම්. ඉතින් ඔයගොල්ලන්ට මොන හරි දෙයක් දැනගන්න තියෙනවා නම් ඔයාලත් පුළුවන් ඒ channel එකට join වෙන්න. මේ වීඩියෝ එක තමයි hostel එකේ ඉඳන් අරන් එන අවසාන වීඩියෝ එක. මොකද second year වලට අපිට boarding houses වලට move වෙන්න වෙලා තියෙනවා. ඉතින් boarding houses වලට move වෙන වීඩියෝ එක මම ඉක්මනට ඔයගොල්ලන්ට අරගෙන එන්නම්. ගොඩක් කාලෙක ඉඳන් මම හිතාගෙන හිටියා බුලට් ජර්නල් කරන්න. ඉතින් ඇත්තටම තියෙන වැඩත් එක්ක සහ ඇකඩමික්ස් එක්ක මට ඒක මගහැරලා තිබුණේ. ඉතින් තවත් මගහැරියොත් ඒක කරන්න වෙන්නෙම නැති නිසා මං හිතුවා දැන් ඒක පටන් ගන්න. ඉතින් මැයි වල ඉඳන් බුලට් ජර්නල් එක කරනවා කියලා මම හිතුවා. ඉතින් ඒක නිසා ඔන්න මම අද පටන් ගත්තා මගේ බුලට් ජර්නල් බුක් එක හදන්න. ඉතින් ඒක ඔයගොල්ලොත් එක්ක ෂෙයා කරගන්න තමයි මේ හදන්නේ. ඉතින් අපි බලමු කොහොමද මම මේක හදන්නේ කියලා. ඔයාලගේ තියෙන dreams, targets මේ දේවල් achieve කරගන්න හොඳම ක්‍රමයක් තමයි මේ journal writing කියන්නේ. ඉතින් journal writing එකේ තවත් එක් කොටසක් තමයි bullet journal කියන්නේ. ඔන්න මම දැන් මගේ bullet journal book එකේ cover page එක තමයි මේ හදන්නේ. ඉතින් මේ journaling books වලට cover pages හදද්දී ඕනේ තරම් ideas Pinterest එකෙන් ඔයාලට ගන්න පුළුවන්. ඉතින් මේ වගේම ඩිසයින් එකක් නෙමෙයි ඔයාගේම ඩිසයින් එකක් අරගෙන ඔයත් බුලට් ජර්නල් කරන්න පටන් ගන්නවා නම් ඔයාගේ පොතත් ලස්සනට හදාගන්න පුළුවන්.
ඔන්න මම මේ විදිහට තමයි මගේ බුලට් ජර්නල් බුක් එකේ කවර් පේජ් එක හදාගත්තේ. ඔන්න ඊට පස්සේ එකේ තියෙන ගෝල්ස් ටික ලියාගන්න මෙන්න මේ වගේ පේජ් එකක් මම වෙන් කරා. ඔන්න ඊළඟට මම කරන්න හදන්නේ මගේ ජර්නල් බුක් එකේ 2025 වල කැලෙන්ඩර් එක ලියාගන්න. ඉතින් මේකෙදී ඔයගලන්ට පුළුවන් ඔයාලට තියෙන ස්පෙෂල් ඩේස් මෙතන මාක් කරලා තියාගන්න. ඔන්න මම කැලෙන්ඩර් එක ලියන්න ඉවරයි. දැන් තියෙන්නේ පොඩි ආර්ට් එකක් දාගන්න. ඉතින් ඒක ඔයාලට කැමති විදිහට කරගන්න පුළුවන්. මම කරපු විදිය මම ඔයගලන්ට පෙන්නන්නම්. ඉතින් ඔයගලන්ට පුළුවන් මීට අමතරව water tracker, mood tracker මේ වගේ pages add කරගන්න. water tracker කියන page එකක් add කරපුවහම ඔයගලන්ට පුළුවන් ඔයාලා දවසට කොච්චරක් වතුර බීවද කියලා ඒ tracker එකේ දාගන්න. ඒ වගේම mood tracker ඒ කියන්නේ මේ වෙලාවේ ඉන්න මෝඩ් එක මොන විදිහේ මෝඩ් එකකද ඉන්නේ කියලා මේ tracker එකේ දාන්න පුළුවන්. ඒ වගේ තව එක pages ඔයාගේ මේ bullet journal book එකට add කරගන්න පුළුවන්. ඉතින් මම මේ add කරගත්තේ මට ඕනම ටික විතරයි. මේ තියෙන්නේ මම මේ වලට හදාගත්ත cover page එක. එහෙනම් මම දැන් ඔයගලන්ට පෙන්නන්න හදන්නේ මගේ bullet journal book එක. ඔන්න ඊළඟට මම හදන්නේ මගේ ඩයරි එක ලියන්න. ඉතින් මම පුංචි වෙනසක් කරා මගේ ඩයරි එක ලියද්දී ජර්මන් වලින් ලියන්න. ඒ කියන්නේ මට ඕනෙලා තිබ්බා මගේ ජර්මන් ලැන්ග්වේජ් එකේ writing parts ටික improve කරගන්න. ඉතින් ඒකද මෙතන ටිකක් විදිය තමයි මම මේ ඩයරි එක ජර්මන් වලින් ලියන්න පටන් ගත්තේ. ඉතින් මේ වීඩියෝ එක බලන ඔයත් මොකක් හරි ලැන්ග්වේජ් එකක් කරනවා නම් ඔයාලට ඒ ලැන්ග්වේජ් එකේ රයිටිං පැත්ත ඉම්ප්‍රූව් කරගන්න ඕන නම් මෙන්න මේ විදිහට ඩයරිය ඔයාලා කරන ලැන්ග්වේජ් වලින් ලියලා ප්‍රැක්ටිස් වෙන්න. ඇත්තටම මේකෙදි වෙන්නේ ඔයාලට අලුතෙන් vocabulary එකක් එකතු වෙන එක. ඉතින් ඒක ගොඩාක් වැදගත් අලුත් භාෂාවක් ඉගෙන ගද්දී. ඉතින් ඔයාලට පුළුවන් මේක මෙතඩ් එකක් විදිහට යූස් කරන්න. එහෙනම් මෙච්චරලා මේ වීඩියෝ එක බලන් හිටියට ඔයාලට ගොඩාක් thank you. ඒ වගේම ආයෙත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයගොල්ලෝ හැමෝම ආදරෙන් පරිස්සමෙන් සතුටින් ඉන්න.